සුබ දවසක් වේවා ඔයාලා සියලු දෙනාටම. අද අපි ඕලු හාල් වලින් ඕලු රයිස් එකක් හදන්න තමයි හදන්නේ. ඉතින් මේ ඕලු හාල් රයිස් හදනවා නම් රෑට පෙඟෙන්න දාන්න ඕන. මොකද මේවා තැම්බෙන්න ටිකක් වෙලා යන නිසා පැය 5ක් 6ක් විතර පෙඟෙන්න දාන්න ඕන. පෙඟෙන්න දාපු ඕලු හාල් ටික හොඳට ගරා ගන්න ඕන. ගරා ගන්න ඕන මේ විදිහට ගරා ගන්න ඕන. මොකද මේ ගල් ගොඩක් තියෙනවා මේ ඕලු හාල් වල. ඉතින් ඒ නිසා ගරාගත් ඕලු හාල් ටික හොඳින් සෝද ගන්න. සෝද ගත්තට පස්සේ මේ විදිහට මුට්ටියකට දාලා තැම්බෙන්න දෙන්න. ඊට පස්සේ මේ විදිහට ඕලු හාල් සාමාන්‍ය බත් විදිහටම තැම්බෙනවා. නමුත් ඕලු හාල් වලට බත් වලට වඩා හාල් වතුර ටිකක් වැඩිපුර තියලා තමයි තැම්බෙන්න දාන්න ඕන. තැම්බුණාට පස්සේ මේ විදිහට පොල් ටිකක් එකතු කරගන්න. පොල් ඒ වගේම අපි ලීස්, කැරට්, චිකන්, සුදුලූණු, කරපිංචා මේ විදිහට තෙලේ බැද ගන්න. තෙලේ බැද ගන්න ඕන. මොකද එතකොට තමයි ඕලු රයිස් එක ගොඩාක් රසවත් වෙන්නේ. ඊට පස්සේ මේ විදිහට හැමදේම ගානකට බැද ගන්න. කැරට්, ලීක්ස්, ලූණු බැදගත්තට පස්සේ ඕලු බත් ටික, තඹගත් ඕලු බත් ටික මේ විදිහට ඒවත් එක්ක කලවම් කරගන්න ඕන. හොඳට කලවම් කරගන්න. කලවම් කරගත්තට පස්සේ අපි බැදගත්ත චිකන් ටිකත් මේකට දාලා හොඳින් කලවම් කරගන්න. ඊට පස්සේ මේ විදිහට ඊටමත් ගුණාත්මක භාවයෙන් යුක්ත ඕලු බත් එකක් ඔයාලට කන්න පුළුවන්. ඉතින් ගොඩාක් රසවත් මේක. ඒ වගේම ගොඩාක් ගුණයි. ඉතින් මේ විදිහට ඔයාලට ඕලු හාල් වලින් ඕලු බත් කන්න ආසයි නම් අපි ගාව තියෙනවා ඕලු හාල්. ඉතින් අපි මේවා හොඳට ගරලා තියෙන නිසා ඔයාලට හදාගන්න ගොඩක් ලේසි වෙනවා. ඉතින් ඔයාලට ඕන නම් අපේ WhatsApp නම්බරේට ඕලු හාල් ඕන නම් ඕඩර්ස් එකක් දාගන්න. ඉතින් ගොඩක් ස්තුතියි.